Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සඳු. මම ඔයාවත් ගොඩක් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් දැන් තමයි මම නැගිට්ටේ. නැගිටලා මම මුලින්ම කරේ මගේ බෙඩ් එක අස් කරපු එක. මම හැමදාම කරන්නේ මුලින්ම නැගිට ගමන් බෙඩ් එක අස් කරගන්න එක තමයි. ඉතින් උදේම අපේ අම්මා මට රසම රස ටී එකක් හදලා දෙනවා හැමදාම උදේට. ඉතින් අම්මගේ රසම රස තෙල් පැන් සංග්‍රහය බුද්ධි විඳලා තමයි මම කොහේ ගියත් යන්නේ. ඉතින් දැන් ඉක්මනට වොෂ් එකක් දාලා රෙඩි වෙන්න ඕන. දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඉක්මනට ලෑස්ති වුණා. ඉතින් මේ දවස්වල පුදුම රස්නයක් නේ තියෙන්නේ ළමයි. මේ රස්නෙත් එක්ක අපේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඉර තැලෙන්න බලනවා, යටිපතුල් පැලෙන්න බලනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ඔයාගේ මුහුණ දෙන කෙනෙක් නම් ඇත්තටම මම මේ දවස්වල යූස් කරන ක්‍රීම් එකක් තියෙනවා. ඒක බොඩි ලෝෂන් එකක්. ඉතින් ඒක ඕන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඒකේ ෆොටෝ එකක් ඕන කෙනෙක් ඉන්නවා. ඔයාලට ඕනම ලව එකකින් හරි වගේ තැනකින් ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒක කියන්නම්. හරි. අපි දැන් මේ යන්නේ කොහෙද කියලා සමහරවිට දැනටමත් දන්නවා. thumbnail එකේ මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට මම කලින් vlog එකේ කිව්වා නේද මට වීඩියෝ එකක් vlog එකක් ගේන්න මාස කීපයකට විතර බැරි වුණා කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා මේ වීඩියෝ එකෙන් ඉස්සරහට දකින්නේ. ඉතින් අපි ජනවාරි මාසේ 8 වෙනිදා අලුතින් ෂොප් එකක් ඕපන් කරා. මේ ෂොප් එකේ අපි clothes item, එතකොට slippers, imported ladies bag වගේ දේවල් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි ෂොප් එකට ආවා. ෂොප් එක ඕපන් කරා. ඊට පස්සේ උදේට ෂොප් එක ක්ලීන් කරලා මේ වගේ පුංචි වැඩ කොටසක් තියෙනවා උදේට කරන්න. ඉතින් මම ඔයාලට කිව්වනේ මාස ගාණක් අපිට ඇත්තටම වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ මෙන්න මේ හේතුව නිසා. ටික කාලයක් අපිට මේකට ගන්න ඕන. ඉතින් මේ හදන්නේ අපි උදේ කෑම කන්න. ඉතින් මේ හැමදාමත් රසම රස වත් එක හදලා එවන්නේ අපේ අම්මා. අපේ අම්මා කියන්නේ මිහිගේ අම්මා. මං එයාට නැන්දම්ම කියන්න කැමති නැහැ. ඉතින් අපි දෙන්නට හැමදාම උදේට කෑම කෙවන්නේ අම්මා. ඉතින් ඒකත් කාලා මේ දවස්වල අපේ ස්කින් එකට ඒ වගේම අපේ බොඩි එකට ගොඩාක් හොඳ කොමඩු කෑල්ලකුත් ඊට පස්සේ අපි ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ ෂොප් එකට අලුතින් ස්ටොක් කරපු අලුත් ෆ්‍රොක් කලෙක්ෂන් එක. මේකේ මාරම ලස්සන කලර්ස්, මාරම ලස්සන ඩිසයින් තියෙනවා. ඉතින් රීසනබල් ප්‍රයිස් එකට තමයි අපි දෙන්නේ. මෙන්න මේ ටික දැන් ෂොප් එකේ හැංගර්ස් වලට දාලා ඒ ටික ඕගනයිස් කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා බලන වෙතේ මම මොකද්ද මේ බිම බඩ ගාගෙන කරන්නේ කියලා. මේ අපි ගෙනාපු ෆ්‍රොක්ස් වල ප්‍රයිස් ටැග් ගහන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ගොඩක් තියෙනවා. ඒ ටික ප්‍රයිස් ටැග් ගැහුවේ නැහැ තාම. ඒ ටිකත් ප්‍රයිස් කරලා හැංගර්ස් වලට දාලා එල්ල ගන්න තමයි දැන් මම මේ හදන්නේ. ඉතින් මේක බලන් ඉන්න ගමන් මටත් ඔයාලට දෙයක් කියන්න හිතුණා. තමන්ගම කියලා බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ පොසිටිව් වයිබ් එක, පොසිටිව් තින්කින් හදාගන්න එක. ඒ වගේම ඔයා දැනටමත් බිස්නස් එකක් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාගේ වටේ ඉන්නවා නම් නෙගටිව් වයිබ් එකෙන් ඉන්න මිනිස්සු. ඒ කියන්නේ ඔය දේවල් කරලා හරියන්නේ නැහැ.
ඒ වගේ දේවල් කියන අය ඉන්නව නම් ඒ වගේ දේවල් අහලා ඔයාගේ ගමන නවත්තන්නත් එපා. මොකද පුංචියට පැලවෙන අත තමයි කවදා හරි රූස ගස් වෙන්නේ කියලා ඔයත් අහලා ඇතිනේ. ඉතින් ඔයා දැනටම ජොබ් එකක් කරන කෙනෙක් නම් කවදාවත් තමන්ගේ බ්‍රෑන්ඩ් එකකින් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක අහ කියන දෙයක් නෙමෙයි. ඉතින් මේක කවදා හරි ඔයා වෙනුවෙන් ආයෝජනය කරගන්න තවත් එක දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ජොබ් එකක් කරා හෝ නොකර තමන්ගේ බ්‍රෑන්ඩ් එකකින් ව්‍යාපාරයක් පටන් ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් තව කෙනෙක් කියන නිසාවත් තව කෙනෙක්ට ඕන නිසාවත් ඔයාගේ ජීවිතේ ඔයා ගන්න තීරණ වෙනස් කරන්න යන්න එපා. සමහරක් විට ඔයාගේ පුංචි බිස්නස් එක මුළු ලෝකයක්ම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හිතපු අපි දෙන්න තමයි අද මේ විදිහට සියොන් ස්මාර්ට් නමෙන් අපේ හීනේ හැබෑ වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නටත් ඕන උනේ නිකම්ම ෂොප් එකක් දාන්න විතරක් නෙමෙයි අපේම කියලා නේම් බ්‍රෑන්ඩ් එකක් කරගෙන යන්න. ඉතින් මේ වෙනකොට ගොඩාක් සතුටුයි ඒ ආව ගමන ගැන. මොකද කිව්වොත් ලංකාව පුරාම අපේ නේම් බ්‍රෑන්ඩ් එකකින් ඒ කියන්නේ සියොන් ස්මාර්ට් නේම් බ්‍රෑන්ඩ් එකකින් මුළු ලංකාව පුරාම කාන්තා පාවහන් නිෂ්පාදනය මුළු ලංකාව පුරාම මේ වෙනකොට යනවා. හෝල්සේල් වශයෙන්ුත් රීටේල් වශයෙන්ුත් ලේඩීස් ස්ලිපර්ස් නිෂ්පාදනය වෙනවා. ඉතින් මම ඒ ගැනත් ඔයාලට ඉස්සරහට vlogs වල අරන් එන්නම්. ඉතින් කතාවෙන් කතාව වීඩියෝ එකේ ඔයාලට ලස්සන ෆ්‍රොක්ස් ඩිසයින් ටිකක් මම පෙන්නවා. මේ තියෙන්නේ ඒ වගේම තවත් ඩිසයින් එකක්. මේ හැම ෆ්‍රොක් එකක්ම ළමයි රීසනබල් ප්‍රයිස් එකට ඔයාලට අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. ෂොප් එකට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට කියලා ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙනකොට හැම ඇඳුමකටම ප්‍රයිස් ටැග් කරලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ ඒ ෆ්‍රොක් කලෙක්ෂන් එකෙන් ටිකක්. ඉතින් මේ තියෙන්නේ අපේ ටී-ෂර්ට් කලෙක්ෂන් එකෙන් ටිකක්. ඉතින් මේ වගේ ලස්සන ලොකු print තියෙන DTF print එක තමයි මේ තියෙන්නේ. print එක තියෙන ටී-ෂර්ට් උනත් ඔයාලට අපෙන් purchase කරගන්න පුළුවන්. ඔන්න මේකත් ළමයි අපි අවුරුදු වලට ස්ටොක් කරපු අලුත්ම අලුත් crop top එකක්. මේකේ full kit එකම එනවා. මෙන්න මේ coat එකත් එක්ක යටට rib crop top එකක් තමයි එන්නේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. denims වලට අඳින්න හරිම ලස්සන crop top එකක්. ඉතින් මෙන්න මේ විදිහට මගේ උදේ වරුවේ ප්‍රයිස් කරගත්තු ඇඳුම් ටික මෙන්න මේ විදිහට හැංගින් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ imported bag collection එකෙන් ටිකක්. දැන් මෙතන මේ collection එකෙන් stock ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මොකද අවුරුද්දට ගොඩක් online purchase කරා අපේ customerලා. ඉතින් දැන් තියෙන්නේ මෙන්න මේ design ටික. මේ විදිහට තමයි මගේ උදේ වරුව ෂොප් එකේ වැඩත් එක්ක ඉවර වුණේ. දැන් මේ හවස 6ට වගේ ඉතින් ටී එකක් මේ විදිහට හදාගෙන මගේ ඉවිනිං ටී ටයිම් එක මේ විදිහට ගෙවුණා. ඉතින් දැන් වෙලාව 8:00යි. ඉතින් දැන් අපි ෂොප් එක ක්ලෝස් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ දවස අද ෂොප් එකේ ගත වුණේ. මොකද අද මෙහි හිටියෙත් නැහැ. එයා අද වැඩකට ගිහිල්ලා හිටියේ. මම විතරයි අද ෂොප් එකේ හිටියේ. ඉතින් මේ වගේ ලස්සන vlog එකක් ආයෙත් තරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ආදරෙන් කියන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.